guys, welcome to my YouTube channel. ඉතින් ඔය අලුතෙන්ම මගේ channel එක එකතු වෙන කෙනෙක් නම් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ ගීමදු YouTube channel එක subscribe කරලා, like කරලා, comment කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයාලා කලින්ම දකින්න නැති මේ වීඩියෝ එකෙන් මොකක්ද මම ඔයාලකට අරගෙන ඉන්නේ කියලා. මගේ ස්කින් කෙයා ප්‍රොඩක්ට් ගැන තමයි මම අද අරගෙන එන්නේ. ඉතින් මේ වගේ රිසල්ට් මොනවද සහ මම පාවිච්චි කරපු ඒවා තියෙනවා. එතකොට මම යූස් කරපු නැති ඒවා තියෙනවා. ඒව ගැන තමයි මේ මම ඔයාලට අද වීඩියෝ එකකින් අරගෙන එන්නේ. හරි. අපි මම මුලින්ම කියන්නම් මම ෆේස් වොෂ් එක විදිහට යූස් කරන්නේ මේ පොන්ස් එකේ ෆේස් වොෂ් එක. මම කලින් නම් යූස් කරේ Fair and Lovely ෆේස් වොෂ් එක. මේක අරගෙන මම දැන් මාස 3ක් වගේ. ඉතින් මේ මාස 3ට මට කියන්න පුළුවන් ඇත්තටම ලොකු වෙනසක් අපේ ෆේස් එකේ දක්නට ලැබෙනවා. මොකද මේකේ තියෙන නයිසිනමයිඩ් තියෙනවා සහ විටමින් B3. විටමින් B3 කියන්නේ නයිසිනමයිඩ්. එතකොට අපේ ෆේස් එකේ තියෙන මාක් අඩු කරලා, එතකොට පිම්පල් එන්න තියෙනවා නම් ඒව වළක්වලා මේ වගේ ගොඩාක් ඇඩ්වාන්ටේජ් තියෙන ෆේස් ක්‍රීම් එකක්. ෆේස් වොෂ් එකක් තමයි පොන්ස් ෆේස් වොෂ් එක. ඉතින් ඔයාලත් අරගෙන බලන්න. මේක මම අරගෙන දැන් මාස 3ක් වගේ හරියටම. මේකේ මිල සඳහන් කරොත් මේකේ මිල මම මෙන්ෂන් කරන්න මිල මේකේ හරියට මට මතක නෑ. මේක මාස 3ක් වගේ මම අරගෙන මේක 1000ට අඩු ප්‍රොඩක්ට් එකක්. බජට් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලටත් අරගෙන යූස් කරලා බලන්න පුළුවන්. ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක් මේක. මම සීරම් එක විදිහට පාවිච්චි කරන්නේ විව්‍යා සීරම් එක. මේක තමයි මගේ සීරම් එක විව්‍යා. මම කලින් විටමින් C රේන්ජ් එකේම තමයි මම කලින් ડોක්ටර් රෂෙල් එකේ සීරම් එක තමයි යූස් කරේ. ඒකත් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. හැබැයි මූණට පොඩ්ඩක් ඔයිලි ගතියක් ආවා. ඒ නිසා මම පොඩ්ඩක් ඒක යූස් කරන එක නවත්තවුවා. දැන් මම යූස් කරන්නේ මේ විව්‍යා කියන සීරම් එක. මේක අරගෙන මම මාස 6ක් වගේ මේ මං අලුතෙන්ම ගත්ත ප්‍රොඩක්ට් එකක්. මොකද මං කලින් ගත්ත ප්‍රොඩක්ට් ඔක්කොම වෙනස් කරා. මේ විව්‍යා සීරම් එකත් ගොඩාක් හොඳයි. අතර මාසයක් වගේ යද්දී ඔයාලගේ තියෙන පිම්පල්, ඒ වගේම බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් ඒ හැමදේම නැති කරලා ලස්සන කලර් එකක්. ඇත්තට මේකෙන් සුදු වෙන්නේ නැහැ. yellow කලර් එකක් තමයි ඔයාලගේ ෆේස් එකට එන්නේ. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මේ සීරම් එකත් මේක උනේ රුපියල් 1200ක් තමයි මේ සීරම් එක. මේක ගොඩාක් හොඳ සීරම් එකක් සහ මගේ ෆේවරිට්ම සීරම් එක තමයි දැන් මේක. එතකොට ටෝන එක විදිහට මම යූස් කරන්නේ විව්‍යා එකේම ටෝන එකක්. මේක රුපියල් 900ක් වුණා. ඉතින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක් කිව්වොත් හරිම. මොකද ගොඩාක් කට්ටිය හොයන්නේ දැන් මේ කාලේ විදිහට බජට් ප්‍රොඩක්ට්. ඉතින් මේක ගොඩක් හොඳයි සහ අපේ මම කලින් කිව්වා වගේම මේකෙත් අන්තර්ගත වෙලා තියෙනවා විටමින් C. මේක oily and acne prone skin එකට තමයි හරියන්නේ. එතකොට ගොඩාක් තෙල් සහිත සමකට මේකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේකත් යූස් කරලා බලන්න. මම යූස් කරලා බලපු ප්‍රොඩක්ට් එකක් තමයි මේකත්. ඉතින් ගොඩාක් හොඳ නිසායි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මේක මං අලුතෙන්ම ගත්ත පැක් එකක්. මේක ගොඩාක් වයිරල් ගිය ප්‍රොඩක්ට් එකක්. Orange C extra mild bleaching cream එක මේක. මේක නම් මං අරගෙන සතියක් වගේ මං තාම යූස් කරේ නැහැ. මේකේ මම රිසල්ට් කියන්නම් ඔයාලට යූස් කරාට පස්සේ. මේක මම තාම යූස් කරේ නෑ. හැබැයි වයිරල් ගිය ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලත් කියන්න මේක ඔයාලා යූස් කරලා තියෙනවද? කොහොමද මේ වගේ තියෙන ඇඩ්වාන්ටේජ් මොන වගේද? සහ මේවට පිම්පල් එතකොට මොන වගේ ස්කින් එකකද මේක යූස් කරන්න පුළුවන් වගේ දේවල්. ඉතින් මාත් මේක යූස් කරලා බලලා මාසයක් විතර යූස් කරලා බලලා මම ඔයාලට කියන්නම් මේකේ තියෙන රිසල්ට් එක මොන වගේද කියලා. ෆේස් ක්‍රීම් එක විදිහට මම ඒත් පාවිච්චි කරන්නේ පොන්ස් එකේමයි. මේක මට මිල මේකෙත් මට මිල හරියට මතක නැහැ. මේකෙත් මට හරියට මිල මතක නැහැ පොන්ස් ෆේස් ක්‍රීම් එක. මේකත් ගොඩක් හොඳයි. මාස 8ක් වගේ මම මේක අරගෙන මේකත් ගොඩක් හොඳ ෆේස් ක්‍රීම් එකක්. ඉතින් පොන්ස් එකේ සහ විව්‍යා එකේ ප්‍රොඩක්ට් තමයි මම මේ දවස්වල යූස් කරන්න අරගත්තේ. ඉතින් ගොඩාක් හොඳ රිසල්ට් තියෙන
ප්‍රොඩක්ට් එකක් තමයි මේ පොන්ස් එකයි විව්‍යා එකයි. ඉතින් අර ජැනට් එකේ එක්ස්ට්‍රා මයිල් ක්‍රීම් එක මම පොඩ්ඩක් අරගෙන තව මාසයක්වත් නෑ මං අරගෙන සතියක් වගේ. ඉතින් යූස් කරලා ඔයාලත් එක්ක රිසල්ට් කියන්නම්. ඉතින් මං කැමති වුණා ෂෙයා කරගන්න. මට කලින් කියන්න බැරි වුණා මගේ පොන්ස් එකේ ෆේස් වොෂ් එක ඒක රුපියල් 890ක් වුණා. ඉතින් ඒ වගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි රිසල්ට් තියෙන මේ ප්‍රොඩක්ට් ටිකක් තමයි ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න කොයි වගේ වෙනසක් ඔයාලගේ ෆේස් එකට ගන්න පුළුවන්ද කියලා. බොරු කියන්න ඕනේ සුදු වෙන්නේ නැහැ. සුදු වෙන්නේ නැහැ yellow color එකක් තමයි ඔයාලගේ ස්කින් එකට එන්නේ. ඉතින් මම යූස් කරපු ප්‍රොඩක්ට් සහ යූස් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට් තමයි ඔයාලට මම පෙන්නුවේ. ඉතින් ඔයාලත් මේවා යූස් කරලා තියෙනවා නම් මොන වගේ රිසල්ට් එකක්ද තියෙන කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මගේ hair care product එක ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මගේ channel එකට අලුතෙන්ම එකතු වුණ කට්ටිය channel එක හොඳයිද කියලා බලලා subscribe කරන්න, like කරන්න, comment කරන්න, යෝජනා චෝදනා තියෙනවා නම් ඕනම දෙයක් comment එකකින් දාන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් next video එකෙන් හමු වෙමු. Bye.